අද උදේ මම දැක්කා මේ එක්තරා මාධ්‍යයක නිවුස් කියවනවා පත්තරයක තිබු විස්තරයක්. ඉදිරියේදී ආයතාලස දීපල එක්රැස් කරපු කට්ටිය සහ ආයතාලස මුදල් හම්බ කරපු කට්ටිය සම්බන්ධව විස්තර ගන්න ග්‍රාම සේවක මහතුරු සම්බන්ධ කර ගන්නවා කියලා. ඇත්තටම මේ ඒක හොඳ දෙයක්. මොකද අපි දන්නවා හැම ගමකටම පොලිස් නිලධාරියෙක් පත් කරලා ඉන්නවා හැම වසමකටම. ඒ වගේම තමයි ග්‍රාම සේවක සංඝවලට ග්‍රාම සේවක මහතුරු ඉන්නවා. අර පොලිස් නිලධාරියට වඩා මේ කට්ටිය එක්ක සම්බන්ධ වෙන්නේ ග්‍රාම සේවක මහත්තයා. ඉතින් ග්‍රාම සේවක මහත්තයාගෙන් මේ කියන තොරතුරු හරි විදිහටම ගන්න පුළුවන්. හැබැයි ඒකට ග්‍රාම සේවක මහතුරු හරියටම යම්කිසි ක්‍රමවේදයකට මේ කට්ටිය හසුරවන්න ඕනේ මේ විස්තර ගන්න පුළුවන් විදිහට. මොකද නැත්තම් හුඟක් ග්‍රාම සේවක මහතුරු ওই විස්තර දෙන්නේ නැහැ. මොකද ග්‍රාම සේවක මහත්තයා ඉතින් ගමේ මිනිස්සු එක්ක නිතරම ජීවත් වෙන්නේ. එහෙනම් ඒ කට්ටියගේ විස්තර ගන්න පුළුවන් ක්‍රමයකුත් අපි අනිවාර්යයෙන්ම හදා ගන්න ඕනේ. ඒක රජයේ හෝ මැදිහත් වෙලා කොමන හෝ විදිහකට. ඉතින් අපිට කියන්න තියෙන ඒක ඇත්තටම හොඳ දෙයක්, හොඳ වැඩක්. එහෙම තමයි විස්තර ගන්න පුළුවන් හොඳම විදිහ.